අයිබෝන් පුතේ ඊසි සයින්ස් වලින් පුතාලට මේ පෙන්වන්නේ සිලින්කයක්. වානේ කම්බියකින් තැනූ දඟරයක්. ඒ යොදාගන්නේ තරංග චලිතය ආදර්ශනයට. 11 ශ්‍රේණියේ දරුවන් තරංග පාඩමේදී ඒ ගැන ඉගෙන ගන්නවා. ප්‍රචාරණය සඳහා ද්‍රව්‍යමය මාධ්‍යයක් අවශ්‍ය වන තරංග යාන්ත්‍රික තරංග ලෙස හඳුන්වන්නේ. මාධ්‍ය අංශු චලනය වෙන දිශාව පදනම් කරගෙන යාන්ත්‍රික තරංග වර්ග කළ හැකි. ඒ තීරයක් තරංග සහ අන්වායාම තරංග විදිහට. බලන්න මේසයක් මත සිලින්කිය එක් කෙළවරක් සවිකර එහි නිදහස් කෙළවර අතින් ඉදිරියට සහ පසුපසට චලනය කරාම එම නිදහස් කෙළවර තියෙන පොටවල් තෙරපිලා ලංවීම සිදුවෙනවා. මෙය හඳුන්වන්නේ සම්පීඩනයක් ලෙස. අත පසුපසට චලනය කරන විට පොටවල් දුරස් වීම සිදුවෙනවා. එය විරලනයක් ලෙස තමයි හඳුන්වන්නේ. සම්පීඩන හා විරලන සෑදෙමින් සිදුවන මෙම තරංග චලිතය අන්වායාම තරංග ලෙස හඳුන්වනවා. තරංගය ගමන් කරන දිශාවට සමාන්තරව මාධ්‍ය අංශු දෝලනය වන තරංග අන්වායාම තරංග. තරංග ගමන් කරන දිශාවට සමාන්තරව මාධ්‍ය අංශු දෝලනය වන තරංග අන්වායාම තරංග ලෙස හඳුන්වනවා. ධ්වනිය හටගන්නේ මෙබඳු කම්පන හේතුවෙන්. ශ්‍රවණ සංවේදනය ඇති කරන අන්වායාම තරංග ධ්වනි තරංග ලෙස හඳුන්වන්නේ. ඝන ද්‍රව සහ වායු හරහා ඒවා ප්‍රචාරණය වෙනවා. මේ සර් කියන ටිකත් පුතාලට ඇහුනේ ධ්වනි තරංග නිසා. ඊසි සයන්ස් යටතේ තවත් පුංචි මාතෘකාවකින් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.